ආයිබෝවන් දයාබර දෙමව්පියනි මම පුංචි දරුවන්ට උගන්වනකොට හැමදාම කියනවා විවිධ ලස්සන ඉගෙනුම් උපකරණ භාවිතා කරන්න ඕනේ කියලා. එතකොට අපේ පුංචි දරුවන්ට අපිට උගන්වන්න හරිම පහසු වෙනවා. ඒ කියන්නේ අපි ආසන්නේ ළමයි සන්තෝෂයෙන් ඉගෙන ගන්නවට නේද? චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. ඔන්න මේක තමයි කුහරපුවරු. අර මම අකුරු පාඩමටත් මේක යොදාගෙන අකුරු මතක තියාගන්න විදිහ ලස්සන පාඩමකුත් කියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ මම කියනවා මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේ කුහරපුවරු හැදුවේ බිමයි කොට. බිමයි කොට කියන්නේ ටිකක් ලොකු. මේ වගේ මේ කොළ දෙකක් එකට අලවලා තියෙනවා. තමන්ට යාළුවන්ගේ ක්‍රියාකාරකමට ගැළපෙන විදිහට මේ කොළ ප්‍රමාණය අඩු වැඩි කරලා ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බිමයි කොළ. මේක කොළයක් මම උදාහරණයක් විදිහට ගත්තේ. මේක මේ බිමයි කොළේ කියලා හිතමුකෝ. හොඳ දැන් මේකේ මෙන්න මේ විදිහට අපිට අර ඇතුළට අත මේ විදිහට මාලා බිඳුවයක් හදවන්න පුළුවන් විදිහට අපිට මේ කුහර හදාගන්න ඕනේ. ඉතින් මේ කුහරේ අරගෙන තියෙන්නේ මම මෙන්න මේ කොලේ මේ විදිහට නමලා. මෙහෙම නමපුවාම මොහොම නමලා මේ පැත්තට මෙහෙම ගත්තාම මෙන්න මෙහෙම හිටිනවා කුහරයක්. ආකාර දෙකක තුනක වගේ ගැඹුරක් හිටින විදිහට මේ විදිහට දිගටම පහළට යනවා. මේ කොළ දෙකක් එකට අලවලා ඒකේ මේ කුහරෙකට නමාලු නැරිච්චි මේ පැත්තෙන් මුදට අලවන්න. එහෙනම් නමාගෙන මේ වටේට මේ එකතු වෙන නමන කොටස මුදට ගංගාලා අලව ගන්න. මුදට ගංගාලා අලවගෙන දැන් හොඳට ගාලා අලවගෙන මේ වටේට ලස්සනට ෆ්‍රේම් එකක් අලවන්න. ඊට පස්සේ මේක අපිට පුළුවන් ඩ්‍රෙසින් බෝඩ් එකක හොඳට ඝනකමට හිටින විදිහට අලව ගන්න. ඊට පස්සේ මේ පංචර් එකකින් සිදුරු දෙකක් විදලා නූලක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක දරුවට උගන්වනකොට පරිසරයේ ඕනම තැනකට ගෙනියන්න පුළුවන් වෙනවා නේද? ගහක හරි ඉල්ලලා ඔන්න මල් කඩලා එහෙම නැත්නම් පරිසරයේ අපේ ගස්වල තියෙන ශාක පත්‍ර මොනවා හරි අරගෙන තෝරන්න වෙන් කරන්න මේකේ රඳවන්න ගණන් කරන්න නේද? විවිධ ක්‍රියාකාරකම් වලට මේ වගේ උපකරණයක් හදාගත්තම හරි ලේසි වෙනවා අපිට දරුවත් එක්ක වැඩ කරන්න. නිර්මාණශීලීව හිතන්න. අපිට මේක ඉස්කෝලේදී 5 වසරට එනකම් දරුවට උගන්වන්න ඉගෙනුම් කටයුතු වලට යොදා ගන්න යම් දේවල් මතක දරුවට මතකයේ රඳවන්න අපිට මේ උපකරණේ හරිම වටිනවා. වැදගත් ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම මේ දේවල් හදාගන්න හැටිත් කියලා දෙන්නේ. ඉතින් ඔන්න එහෙනම් ආදරණීය දෙමව්පියනි ඔයගොල්ලන්ගේ දරුවන්ට උගන්වනකොට ලස්සනට උගන්වන්න. ලස්සනට හිතන්න. එතකොට දරුවෝ ආසාවෙන් ඉගෙන ගනින්. කම්මැලි වෙන්නේ නැතුව නේද? සතුටින් ඉගෙන ගනින්. ඔන්න එහෙනම් ආයිබෝවන්